රිලව් වඳුර අලිකොටි වලසු ඕන එකක් මෙන්න මේ පුංචි ගැජට් එකෙන් මට්ටු කරන්න පුළුවන්. මේ පුංචි ගැජට් එකට එච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ගැජට් එකෙන් මොනවද කරන්න පුළුවන්, මේකේ වාසි මොනවද, අවාසි මොනවද, ඔයාට ගෙදරදී හදා ගන්නව නම් කොහොමද මේක හදා ගන්න පුළුවන් කියලා මේ විස්තරේ අද මේ වීඩියෝ එකෙන් බලමු. ඇත්තම කියනවා නම් මේ ගැජමැටික් එක හදාගත්තේ මගේ ප්‍රයෝජනය සඳහා. ඉතින් මට හිතුණා ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වේවි. ඔයාලටත් ගෙවත්තක් හරි වත්තක් හරි එක්ක ගෙදරට එන සොර සතුරන්ගෙන් බේරෙන්න හරි මේක උපකාර වෙයි කියලා. ඉතින් ඔයාලටත් හදාගන්න විදිය කියලා දෙන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක මම කරන්න තීරණය කරේ. ඉතින් මුලින්ම අපි කතා කරමු මේකේ තියෙන වාසි. ඉස්සෙල්ලාම අපි කතා කරමුකෝ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේකේ ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙනවා PIR sensor එකක්. මේ PIR sensor කියන්නේ motion detector sensor එකක් තමයි මේක. සාමාන්‍ය සත්වයක් පුද්ගලයෙක් අඳුර ගන්න පුළුවන් මෙන්න මේ sensor එකට. මම මේ sensor එක ගැන කලින් කතා කරලා තියෙනවා. ඔයාලට මම කියලා දීලා තිබ්බා. කලින් මේ sensor එක පාවිච්චි කරලා ඔයාලා දැකලා තියෙනවානේ සාමාන්‍යයෙන් අර light තියෙනවා. light එක යටට ගියාට පස්සේ සාමාන්‍යයෙන් light එක on වෙනවා. ඔටෝම on වෙන්න. අන්නේ on වෙන light වල තියෙන මෙන්න මේ motion sensor එක. මේ motion sensor එකෙන් පුළුවන් මිනිහෙක්ගේ තාපය අඳුර ගන්න. මිනිහෙක්ගේ හෝ සත්වයෙක්ගේ තාපය. සාමාන්‍යයෙන් සත්වයෙක්ගේ පුද්ගලයෙක්ගේ තමයි ඇඟේ හීට් එකක් තියෙන. ඒ හීට් එක අඳුර ගන්න පුළුවන් මේ සෙන්සර් එකට. සාමාන්‍යයෙන් ගහක් හෙල වුණාට ගහකට මේ සෙන්සර් එක වැඩ කරන්නේ නැහැ. සත්වෙක් පුද්ගලයෙකුට විතරමයි මේ සෙන්සර් එක වැඩ කරන්නේ. ඉතින් මේ සෙන්සර් එක හරහා ගන්න ඩීටේල්ස් අපිට පුළුවන් එක එක විදියට කන්වර්ට් කරන්න. මම කලින් ඔයාලට එකෙන් ලයිට් එකක් පත්තු කරලා පෙන්නුවා. මේ channel එකේම වීඩියෝ එකක් මම මේක දැම්ම ඔයාලට සරලව පැහැදිලි කරලා මේක කොහොමද වැඩ කරන්නේ කියලා එතෙන්ද කියලා දීලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් එතෙන්ට ගිහලා බලන්න. එතකොට මේක ගැන මම ඩීප් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ලොකුවට කතා කරන්නේ නැහැ. ඔයාලා දන්නවත් ඇති. නොදන්නව නම් PIR sensor හෝ motion sensor කියලා YouTube එකේ සර්ච් එකක් දාලා බලන්න මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙන් ගන්න ඩීටේල්ස් හඬක් විදියට මේ බසර් එකකින් මට එළියට ගන්න අවශ්‍යතාවය තිබ්බේ. එතකොට මට දැනගන්න පුළුවන් සත්වයක් හෝ පුද්ගලයෙක් මේක ඉස්සරහා ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් මේ motion detector sensor එක වැඩ කරනවා මීටර 7ක් විතර දුරට තමයි මේ motion sensor එක වැඩ කරන්නේ. ඒක ඉතින් සාමාන්‍ය පරාසයක්. අනිත් එක මේකේ කෝණය බැලුවොත් සාමාන්‍යයෙන් අංශක 160ක් විතර 180ක්ම වැඩ කරන්නේ නැහැ. 160ක් විතර වැඩ කරති ලොකු ඒරියා එකක් අපිට කවර් කරගන්න පුළුවන් මෙන්න මේ සෙන්සර් එක. ඉතින් මේ වගේ කිහිපයක් පාවිච්චි කරොත් මට හිතුණා මගේ වත්තට එන රිලව් වඳුරෝ දඬුලේන්නු මට ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ඩිටෙක්ට් කරගන්න කියන්නේ මේකෙන් නිකුත් වෙන ශබ්දය හරහා මට දැනගන්න පුළුවන්. මම ක්ලික් එකේ නොහිටියත් මේකේ සවුන්ඩ් එක ඇහෙනකොට මම දන්නවා මගේ වත්තට කවුරු හරි ඇවිල්ලා හරි සතෙක් හෝ කොහොම හරි ඔය කියන දෙපිරිසෙන් එක්කෙනෙක් ඇවිල්ලා කියලා. ඉතින් මේක සරලව හදාගන්න විදිහ මම කියලා දෙන්නම්. ඉස්සරහට ඩයග්‍රෑම් එකක් ඇඳලා වයර් එකෙන් වයර් එක කොහොමද පාස් යන්නේ කියලා පවා මම මේක කියලා දෙන්නම්. මොකද ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය නැහැ. මොකද මටත් ලොකු ඉලෙක්ට්‍රොනික දැනුමක් නැහැ. මමත් ඔය එහෙම මෙහෙන් එකතු කරගන්න දැනුමෙන් තමයි මේ වගේ දේවල් හදන්නේ. මගේ ජීවිතේ සරල කරගන්න. ඉතින් මුලින්ම මම කිව්වා වගේ මේකෙන් සත්වයේ පුද්ගලෙක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන බසර් එකෙන් සවුන්ඩ් එකක් එළියට ගන්න පුළුවන්. අනිත් එක මේක රීචාර්ජබල්. මේකට කිසිම විදුලියක් සම්බන්ධ කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපේ ගෙදර විදුලිය සම්බන්ධ කරන්න ඕනේ නැහැ. මේක ඕනම තැනක මේ වගේ පෝටබල් විදියට අරයි යන්න පුළුවන්. අරන් ගිහලා අපිට ඕනම තැනක හයි කරලා තියන්න පුළුවන්. මේක charge කරන්න පුළුවන්. මේකේ තියෙනවා charge කරන්න තැන. මෙතන charging port එක මම එළියට අරගෙන තියෙනවා. මෙතනින් charging port එක තියෙනවා. මේක on off කරන ස්විච් එක තියෙනවා. ඔයාලට ඇහෙනවද? ඒක බසර් එකේ සද්දේ තමයි ඇහුනේ. මේක ඔන් කරනකොට. ඉතින් ඒ වගේ මේක මම මේ මූඩියක් දාලා හදලා තියෙන මේ ලස්සනට මෙන්න මේ අතට තිබ්බට පස්සේ මේක සාමාන්‍ය වැස්සකට උනත් තොරොත්තු දෙනවා. මොකද මේක ඇතුළට වතුර යන්නේ නැහැ. මේ අතට හයි කරාට පස්සේ බසර් එකට වතුර යන්නේත් නැහැ. අපේ charging port එකටයි ස්විච් එකට වතුර යන්නේත් නැහැ. මේ අතට හයි කරන්න තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ගිහිල්ලා බලමු මේක හදන්නේ කොහොමද කියලා. එතෙන්ට ගිහිල්ලා බලලා හදලා අපි මේකේ වාසි අවාසි කතා කරමු. ගැජමැටික් එක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග ටික ඉස්සෙල්ලාම අපි අඳුරගෙන යමු. මේක හදන්න කලින් ඒක ඊටාම වැදගත් වෙන නිසා. හරි ඉස්සෙල්ලාම අපි මෙන්න මේ motion sensor එක ගැන බලමු. මේ motion sensor එකෙන් තමයි අපේ
ගැජට් එකේ ලොකුම කාර්යය කරන්නේ. ඉතින් මේ motion sensor එකේ pin 3ක් තියෙනවා වලට පේනවා ඇති මෙන්න මේ වගේ පාත් 3ක් තියෙනවා. මේ පාත් 3 වෙන වෙනම අඳුනගමු මොනවද මේ පාත් කියලා. නැත්තම් මේක අපිට මේ වයර් පාස් ගන්නකොට අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ motion sensor එකේ මේ උඩ කවරේ ගලවන්න පුළුවන්. මෙහෙම නිකන් ඇද්දට පස්සේ මේ උඩ කවරේ ගලවන්න පුළුවන්. ඉතින් මේකේ මෙන්න මේ පැත්තේ මූණත පැත්ත මේ සෙන්සරේ තියෙන පැත්තේ ගහලා තියෙනවා මොනවද මේ පාත් කියලා. ඔයාලට පේනවා මෙන්න මේ පාත් එක මේ කොනේ පාත් එක VCC කියලා ගහලා තියෙනවා. ඔයාලට පේනවද? VCC කියලා ගහලා තියෙනවා. මැද පාත් එක out කියලා ගහලා තියෙනවා. මේ පැත්තේ පාත් එක ground කියලා ගහලා තියෙනවා. මේ VCC කියන pin එක තමයි අපි ධන supply එක දෙන්නේ. බැටරිය ධන පැත්ත දෙන්නේ මෙන්න මේ කොනේම VCC කියන pin එකට. අනිත් පැත්ත ground. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ground කියලා කියන්නේ ඍණ පැත්ත. out එක පැත්තට තමයි අපේ transistor line එක යන්නේ. ඔයාලට ඉස්සරහදී ඒක කොහොමද කියලා පැහැදිලි වෙයි. ඒක තමයි මේ pin 3 part 3. ඉතින් ඊළඟට අපි බලමු මේක පැත්තකින් තියලා රිලේ එක. මේකත් අපේ මේ ගැජට් එක ඇතුලේ තියෙන උපකරණයක්. රිලේ එක කියන්නේ සාමාන්‍යයෙන් මේක ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ. මම කිව්වා වගේ වැඩ විස්තර දැනගන්න ඕන නම් මගේ අනිත් වීඩියෝ බලන්න. නැත්නම් රිලේ එකක් සරලව කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලට YouTube එකේ බලන්න පුළුවන්. මේක 5 volt රිලේ එකක්. ඔයාලට පේනවද මෙන්න මේකේ ගහලා තියෙනවා 5 volt කියලා ගහලා තියෙනවා. DC කියලා ගහලා තියෙනවා. ඔයාලා ගන්න ඕනේ මේක කඩෙන් ඉල්ලනවා නම් 5 volt රිලේ එකක් දෙන්න කියලා තමයි ගන්න ඕනේ. මේ රිලේ එකේ තියෙනවා පාත් 5ක්. ඔයාලට පේනවද මේ පැත්තේ එක පැත්තක පාත් 3ක් තියෙනවා. අනිත් පැත්තේ පාත් 2ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ පාත් එකේ මේ පාත් 5ෙන්ම පාවිච්චි කරන්නේ 4යි. මෙන්න මේ 3 පාවිච්චි කරනවා. මේ පැත්තේ පින් එක පාවිච්චි කරනවා. මේ පැත්තේ පින් එක පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට ඩයග්‍රෑම් එකේදී මම මේක පාස් කරන විදිය කියලා දෙනකොට ඒක තේරෙයි. මේක තමයි අපේ රිලේ එකේ පාත් ටික. මෙන්න මේ පාත් දෙක තමයි කොයිල් කොන් දෙක කියලා කියන්නේ. මේකේ ඇතුලේ තියෙන පොඩි කොයිල් එකක්. ඒ කොයිල් එකේ කොන් දෙක තමයි මේ දෙපැත්තේ මේ පින් 3ක් තියෙන එකේ දෙපැත්තේ පාත් දෙක තමයි කොයිල් කොන් දෙක කියලා කියන්නේ. මේක කොමන් එක. අනිත් එක මේක අවුට් එක. ස්විච් වෙන එක. මේකට කරන්ට් එක දුන්නාම මේකෙන් මේකට කරන්ට් එක පාස් වෙන්නේ මෙන්න මේ පින් එකේ. මේ පින් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලා ඒක මතක තියාගන්න. ඔයාලට පැහැදිලි වෙයි මම අර ඉස්සරහදී මේක කොහොමද පාස් කරන්න කියලා කියනකොට. මේක තමයි රිලේ එකේ පාත් ටික. ඊළඟට අපි බලමු මෙන්න මේ උපකරණය මොකක්ද කියලා. මේක තමයි BMS සර්කිට් එක කියලා කියන්නේ. මේ BMS සර්කිට් එකෙන් කරන්නේ ලිතියම් අයන් බැටරියක් charge කරගන්න. අපි ඩිරෙක්ට්ම charger එකට ගහන්න බෑ ලිතියම් අයන් බැටරියක්. මේකේ ලිතියම් අයන් බැටරිය ආරක්ෂාව සඳහා තමයි මේ BMS සර්කිට් එක අපි පාවිච්චි කරන. BMS කියන එකේ තේරුම තමයි බැටරි මැනේජ්මන්ට් සිස්ටම් කියන එක තමයි මේ සර්කිට් එකේ BMS කියන එකේ තේරුම. ඉතින් මේක අපිට සාමාන්‍ය charger එකට ගහලා charge කරන්න පුළුවන්. බැටරිය මේකට සම්බන්ධ කරාට පස්සේ අපි ෆෝන් charger තියෙන මේක සාමාන්‍යයෙන් අර micro USB pin එකක් තියෙන්නේ, jack එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. අනිත් එක තමයි මෙන්න මේකේ පාත් 4ක් තියෙනවා. ඔයාලට පේනවා out කියලා ඍණ කියලා පාත් එකක් තියෙනවා. ආයි B ඍණ කියලා පාත් එකක් තියෙනවා. ආයි B ධන කියලා පාත් එකක් තියෙනවා. ආයි out ධන කියන පාත් එකක් තියෙනවා. මෙන්න මේ පාත් 4ෙන් අපි මේකෙදි පාවිච්චි කරන්නේ මෙන්න මේ මැද පාත් දෙක. B ඍණ කියන පාත් එකයි B ධන කියන පාත් එකයි. මේ පාත් දෙක තමයි මේ සර්කිට් එකේදී අපි පාවිච්චි කරන්නේ. මේ දෙක පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි කියලා ඔයාලට දැනට වැදගත් වෙන්නේ නැහැ. මේකෙදි අපි පාවිච්චි කරන්නේ B ඍණ කියන පාත් එකයි B ධන කියන පාත් එකයි. ඔයාලට මේ ගැනත් වැඩි විස්තර දැනගන්න පුළුවන් YouTube එකෙන් හරි මගේ අනිත් වීඩියෝ බලුවා නම් හරි. අපි ඊළඟට බලමු ඊළඟ අපේ මේ පද්ධතිය on off කරගන්න තියෙන ස්විච් එක. මේ ස්විච් එක මෙන්න මේ වගේ පොඩි ස්විච් එකක්. මේක තියෙන්නේ පින් 2යි. මේ පින් දෙක මේක සරලව සිද්ධ වෙන්නේ මේක off කරලා තියෙද්දි මේ පින් එකෙන් මේ පින් එකට කරන්ට් එක පාස් වෙන්නේ නැතුව තියෙනවා. ස්විච් එක on කරාට පස්සේ මේ පින් එකෙන් මේ පින් එකට කරන්ට් එක පාස් වෙන එක විතරයි. මේකේ ධනක් ඍණක් මුකුත් ભેදයක් නැහැ. මේකත් ඕනේ අපේ වැඩේට. ඊළඟට අපේ සර්කිට් එකේ පවර් එක දෙන්නේ මෙන්න මේ ලිතියම් අයන් බැටරියක්. මේක 18650 කියන ලිතියම් අයන් බැටරියක්. ඔයාලට ඕනම වර්ග ලිතියම් අයන් බැටරියක් ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේක මම අරන් තියෙන 18650. මේක හොයාගන්න ලේසිම බැටරියක්. මේකේ තියෙනවා එක පැත්තක් ධන කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තේ මේ තියෙන ධන කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තේ ඍණ කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ වෝල්ටේජ් එක කොච්චරද කියලා 3.7යි කියලා සඳහන් කරලා තියෙනවා. ආයේ මේක ඇම්පියර් ගාන සඳහන් කරලා තියෙනවා. මේකේ වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට ලිතියම් අයන් බැටරි කියලා YouTube එකේ සර්ච් කරලා බලන්න.
ඉතින් මේ බැටරිය තමයි අපේ ගැජට් එකට අද පාවිච්චි කරන්න හදන්නේ. ඊළඟට මේක තමයි අපේ ගැජට් එකේ බසර් එක. මේ බසර් එකෙන් සාමාන්‍යයෙන් වෝල්ට් 3.5 ඉඳලා වෝල්ට් 24ක් වෙනකම් මේකට කරන්ට් එක දෙන්න පුළුවන්. මේ මෙතන ගහලා තියෙන වලට පේනවද 3.24 කියලා. වෝල්ට් 24 වෙනකම් දෙන්න පුළුවන්. මේක 24 වගේ වෝල්ටේජ් එකක් දුන්නොත් මේකේ ලොකු සවුන්ඩ් එකක් එනවා. සාමාන්‍යයෙන් අපි දැනට මේ ලිතියම් අයන් බැටරියෙන් අපි මේකට දෙන 3.7ක විතර වෝල්ටේජ් එකක්. ඒකත් අර මම කිව්වා වගේ ලොකු දුරකට ඇහෙනවා. මේක තමයි අපේ ගැජට් එකේ බසර් එක වෙන්නේ. අනිත් ගැජට් එක තමයි මේක. මේක අර ලිතියම් අයන් බැටරිය දාන්න පුළුවන් හෝල්ඩර් එකක්. මේ හෝල්ඩර් එකට මේ ලිතියම් අයන් බැටරිය දාන්න පුළුවන්. මේ හෝල්ඩර් එක නැති වුණත් කමක් නැහැ, ගැටලුවක් නැහැ. මට තියෙන නිසා තමයි මම මේ හෝල්ඩර් එක පාවිච්චි කරේ. නැත්නම් මේ ලිතියම් අයන් බැටරිය දෙපැත්තට වයර් දෙකක් පාසලා ඔයාලට කරන්ට් එක අවුට් කරගන්න පුළුවන්. මේ හෝල්ඩරේ නැතුණත් ගැටලුවක් නැහැ. ඉතින් මේක දාන එකේ වාසිය තියෙන්නේ අපිට මේ ලිතියම් අයන් බැටරිය සවුත් වුණාට පස්සේ මේක රිප්ලේස් කරන්න පුළුවන්. මේක ගලවලා අයින් කරලා දාලා වෙනත් බැටරියක් දාගන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට ගන්න පුළුවන් නම් මේ හෝල්ඩර් එකත් ගන්න පුළුවන්. මෙයා තමයි අපේ සර්කිට් එකේ පුංචිම වැඩ. මේ පුංචිම වැඩගේ නම තමයි ට්‍රාන්සිස්ටර්. මේ ට්‍රාන්සිස්ටරේ තියෙනවා අංකයක් C828 කියලා මේ ට්‍රාන්සිස්ටර් එකේ ලියලා තියෙනවා. ඔයාලට මෙන්න මේ පැත්තේ පේනවා ඇති. ඔයාලට මම මේකේ ඩයග්‍රෑම් එක පෙන්වනකොට නැවත පැහැදිලි කරන්නම්. මේකේ තියෙනවා අග්‍ර 3ක්. ඔයාලට පේනවනේ මේකේ තියෙනවා අග්‍ර 3ක්. මේ අග්‍ර 3 මේ නම්බරේ පැත්ත ඔයාගේ පැත්තට හරව ගත්තට පස්සේ මේ නම්බරේ පැත්ත මෙන්න මේ පැත්ත ඒ පැත්ත සම්පූර්ණ ෆ්ලැට් පැත්තක්. අනිත් පැත්ත බැලුවාම ටිකක් කර්ව් හැඩයකට තියෙන්නේ. මේ කර්ව් හැඩයකට තියෙන පැත්ත නෙමෙයි නම්බරේ තියෙන පැත්ත ඔයාගේ පැත්තට හරව ගත්තට පස්සේ මේකේ තියෙනවා අග්‍ර 3ක්. ඔයාලට පේනවනේ අග්‍ර 3ක් තියෙනවා. මේකේ මෙන්න මේ වම් අත පැත්තේ තියෙන පළවෙනි අග්‍රය තමයි එමීටර් කියන්නේ. ඊට පස්සේ මැද අග්‍රය කලෙක්ටර් එක. මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන අග්‍රය තමයි බේස් එක. ඔන්න ඕක තමයි මේ ට්‍රාන්සිස්ටරේ පාත් 3. මේකත් ඔයාලට වැදගත් වෙනවා ඉස්සරහදී මම ඩයග්‍රෑම් එක කියනකොට ඩයග්‍රෑම් එකේ මම මේවා නම් කරලම තියෙනවා. ඒක නිසා ඔයාලට වර්ධින්නේ නැහැ. මේක තමයි අපේ ගැජට් එකේ පුංචිම වැඩ. ඊළඟට අපිට ඕනේ මෙන්න මේ වගේ සර්කිට් වයර් ටිකක්. මේක අත්‍යවශ්‍යමයි. මේ අපේ කියපු කම්පෝනන්ට් ටික එකට පාස්ස ගන්න මේ වයර් ටික අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මොකකින් හරි සෙල්ලම් බඩුවකින් ගලව ගන්න වයර් ටිකක් ගන්නත් පුළුවන්. මේ වගේ කඩෙන් ගන්නත් පුළුවන්. මේවට කියන්නේ සර්කිට් වයර් කියලා. මේ වයර් ටිකක් අරගෙන අපේ මේ කියපු චූටි කම්පෝනන්ට් ටික එකට පාස්ස ගන්න පුළුවන්. ඊළඟට අපේ ගැජමැටික් එක හයි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි සන් බොක්ස් එකකට. මේ සන් බොක්ස් එකක් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි ගෙදර විදුලියේදී මේ සන් බොක්ස් තමයි බිත්තිය ඇතුළට යවලා ස්විච් එකක් හයි කරලා තියෙන්නේ. ඉතින් ඒ ස්විච් එක හයි කරන කෑල්ල වෙනකොට මෙන්න මේ පියන් ගන්න තියෙනවා කඩේ. මේකේ මුකුත්ම ස්විච් එකක් නැහැ, ප්ලේන් පියනක්. මේකේ මුකුත් ස්විච් එකක් නැහැ. මේ වගේ සන් බොක්ස් එකකට දාලා මෙතෙන්ට ඇන දෙකෙන් අල්ලන්න පුළුවන් විදියට තමයි මේ කවර් එක එන්නේ. මේකත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. මෙන්න මේක ඇතුළට තමයි අපේ අර පුංචි ගැජට් ටික දාලා මෙන්න මේ වගේ මේ ගැජමැටික් එක අපි හදාගත්තේ. ඉතින් මේක ඔයාලට නිර්මාණශීලීව මේ කියලා දෙන කොටස් ටික එකතු කරලා මේක හදා ගන්න පුළුවන්. මේ විදිහටම හදාන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොම හරි සෙන්සරේ එළියට එන විදිහටයි මේ අපේ බසර් එක එළියට එන විදිහටයි ස්විච් එක එළියට එන විදිහටයි විතරයි හදා ගන්න ඕනේ. මේ විදිහටම හදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් කිව්වා වගේ මෙන්න මේ කොටස් දෙකත් අපිට ගන්න සිද්ධ වෙනවා. මේක ලෑලි කෑල්ලක වුණත් මේක හදා ගන්න පුළුවන්. අපේ කම්පෝනන්ට් ටික එකට පාස ගත්තට පස්සේ ඉතින් ලස්සන නිසාත් මේක පොඩ්ඩක් එළියේ අපිට ප්ලේස් කරන්න ලේසි වෙන නිසා තමයි මම මේ සන් බොක්ස් එක ඇතුළට දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ සෙන්සර් එක එළියට එන විදියට ගන්න ඕනේ. ආයි බසර් එක අපිට එළියට එන විදියට ගන්න ඕනේ. මොකද සද්ද ඇහෙන්නේ නැති වෙනවා. මේක ඇතුළේම හයි කරලා තිබ්බොත්. අනිත් එක ස්විච් එක මම මෙන්න මේ විදියට මූඩියක් හයි කරලා තියෙන ස්විච් එක මේ විදියට ඔයාලට සම්බන්ධ කරගන්නත් පුළුවන් ඕනනම්. නැත්තම් නිකන් දාන්නත් පුළුවන් ඔයාලා මේක මේ එළියේ සම්බන්ධ කරන්නේ නැත්තම්. ඉතින් අන්න විදියට තමයි මේකේ කොටස් ටික තියෙන්නේ. අපි යමු මේක කොහොමද පාස ගන්න කියලා බලන්න. අපිට ඕනේ මෙන්න මේ කැලි ටික motion sensor එක ඕනේ, transistor එකක් ඕනේ, relay එකක් ඕනේ, buzzer එකක් ඕනේ, switch එකක් ඕනේ, battery එකක් ඕනේ, ඊට පස්සේ BMS circuit එක ඕනේ. ඊළඟට බැටරියේ ධන අග්‍රය ගෙනල්ලා අපි BMS circuit එකේ B ධන කියන අග්‍රයට සම්බන්ධ කරනවා. ඊළඟට BMS circuit එකේ ඍණ අග්‍රයක් තියෙනවා. ඒ ඍණ අග්‍රය අපි සම්බන්ධ කරන්න ඕනේ බැටරියේ ඍණ අග්‍රයට. ඊළඟට අපි මේ motion sensor එකට power එක දෙමු. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ BMS circuit එකේ B ධන කියන අග්‍රය ගෙනල්ලා motion sensor එකේ VCC කියන pin එකට සම්බන්ධ කරන එක.
ඊළඟට මේ BMS සර්කිට් එකෙන් නැවත රින වයර් එකක් අරන් ගිහිල්ලා ස්විච් එකේ එක පින් එකකටත් ස්විච් එකේ අනිත් පින් එක අරන් ගිහිල්ලා මෝෂන් සෙන්සර් එකේ ග්‍රවුන්ඩ් කියන පින් එකට සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මෝෂන් සෙන්සර් එකේ අවුට් කියන පින් එක අරන් ගිහිල්ලා මේ ට්‍රාන්සිස්ටරේ බේස් කියන පින් එකට සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟට මේ ට්‍රාන්සිස්ටරේ එමීටර් අග්‍රය අරන් ගිහිල්ලා මේ BMS සර්කිට් එකේ B ඍණ කියන අග්‍රයට පාස ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ට්‍රාන්සිස්ටරේ එක පින් එකක් මැද පින් එක ඉතුරුයි කලෙක්ටර් කියන පින් එකේ කලෙක්ටර් කියන පින් එක අරන් ගිහිල්ලා රිලේ එකේ කොයිල් කොනකට දෙන්න. කොයිල් කොන් දෙකක් තියෙනවා ඕන කොනකට දුන්නට කමක් නැහැ. ඊළඟට අපේ රිලේ එකේ ඉතුරු කොයිල් කොන ගිහිල්ලා BMS සර්කිට් එකේ ධන කියන පින් එකට පාස ගන්න ඕනේ. දැන් අපේ රිලේ එකේ පින් 3ක් තියෙන පැත්තේ මැද පින් එක කොමන් පින් එක අපි අරන් ගිහිල්ලා BMS සර්කිට් එකේ ධන කියන පින් එකට නැවතත් පාස ගන්න. ඊළඟට අපේ රිලේ එකේ ඔන් කියන අග්‍රය ගෙනල්ලා කෙලිම බසර් එකේ ධන අග්‍රයට පාස ගන්න ඕනේ. හරි ඊළඟට අපිට කරන්න තියෙන අපේ අවසාන වැඩේ තව එක අග්‍රයයි ඉතුරු වෙලා තියෙන මේ බසර් එකේ ඍණ කියන අග්‍රය කියන්නේ කළු පාට අග්‍රය. ඒක ගෙනල්ලා කෙලින්ම මේ BMS සර්කිට් එකේ B ඍණ කියන අග්‍රයට පාස ගන්න ඕනේ. ඔන්න එතකොට අපේ වැඩේ ඉවරයි. මම කිව්වා වගේ ඔයාලට දැන් පුළුවන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එක නැවත නැවත බලන්න නැතුව කරන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් නැවත මේ වීඩියෝ එක මුලින් ඉඳලා බලන්න. මේ ඩයග්‍රෑම් එක ඇඳපු විදිය මුලින් ඉඳලා බලලා ඔයාලට වැඩේ පටන් ගන්න පුළුවන්. ඔයාලා මේ ගැජමැටික් එක හදන විදිය බැලුවනේ. ඉතින් අපි මේකේ වාසි කතා කරමු මොනවද කියලා ඉස්සෙල්ලාම. ඉතින් මේක වාසි විදියට අපි කතා කරනවා නම් සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ වත්තට එන සතෙක් අපිට අඳුර ගන්න පුළුවන්. මොකද මේකෙන් සවුන්ඩ් එකක් එන නිසා සතෙක් අඳුර ගන්න පුළුවන්. අනිත් එක මේක ගෙදරකට සිකියුරිටි සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපිට ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා ගෙදරට. සාමාන්‍යයෙන් අපි දන්නේ නැති වෙලාවක අපි හිතමුකෝ අපි කාමරයක ඉන්නවා. ගෙදර කවුරුවත් නැහැ. මේක ඔන් කරලා අපි සාලේ තියලා තිබ්බොත් සාලෙට ඇතුල් වෙන ඕනම පුද්ගලයෙක් ඇතුල් වුණොත් මේකෙන් සවුන්ඩ් එකක් නිෂ්පාදනය වෙලා එළියට එනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් ගෙදරට කවුරු හරි ඇවිල්ලා කියලා. අනිත් කාරණේ තමයි මේක අපිට පුළුවන් ගේට්ටුව ගාව සම්බන්ධ කරන්න. සාමාන්‍යයෙන් ගේට්ටුවෙන් ඇතුල් පැත්තට වෙන්න මේ සෙන්සරේ හරවලා සම්බන්ධ කරොත් ගේට්ටුවෙන් ඇතුළට එනකොට කවුරු හරි අපිට දැනගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අපිට සාමාන්‍ය ෂොප් එකකට වගේ මේක සම්බන්ධ කරන්න පුළුවන්. ෂොප් එකේ දොර ගාවට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට අපි ෂොප් එක කොහේ හිටියත් අපි ෂොප් එක ඇතුලේ කොහේ හිටියත් කස්ටමර් කෙනෙක් එනකොට අපිට දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් දැනටත් මම හිතනවා වෙළඳ පොලේ තියෙනවා. මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් සවුන්ඩ් එන ඒවා තියෙනවා ගැජමැටික් හදලා තියෙනවා වෙළඳ පොලේ. ඉතින් ඒක සරලව අපේ ෂොප් එකට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ එකක්. ඉතින් ඔන්න ඔය වගේ වාසි ගොඩක් මේ ගැජමැටික් එකෙන් තියෙනවා. අනිත් වාසිය තමයි මේක රීචාර්ජබල්. ඕන තැනක ගෙනියන්න පුළුවන්. අපිට කරන්ට් එක ප්ලග් කරන්න ඕනේ නැහැ. මේක තියෙන තැනට වයර් ඇදගෙන දඟලන්න ඕනේ නැහැ. මේක charge කරලා පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට කලින් පෙන්නුවා වගේ හදන විදිය පෙන්නුවනේ. මේක බැටරියක් ආදරෙන් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මේකේ වෝල්ටේජ් එක වැඩි කරන්න මේ බසර් එකේ සවුන්ඩ් එකත් වැඩි වෙනවා. මේක සාමාන්‍යයෙන් දැනට සාමාන්‍යයෙන් මීටර 20ක් විතර ප්‍රමාණයක් ඇහෙනවා මේ පොඩි බසර් එකේ. මේක පොඩි වුණාට මට සාමාන්‍යයෙන් මගේ වත්තේ කෙළවරේ ඉඳලා මගේ ගෙදරට සවුන්ඩ් එක ඇහෙනවා මේක. ඔයාලට පුළුවන් නම් මේකේ වෝල්ටේජ් එක වැඩි කරන්න. මේ බසර් එක සාමාන්‍යයෙන් වෝල්ට් 3 ඉඳලා වෝල්ට් 24 වෙනකම් වැඩ කරනවා මේ බසර් එක. ඉතින් වෝල්ටේජ් එක වැඩි වෙන්න මේ බසර් එකේ සවුන්ඩ් එක වැඩි වෙනවා. ඔයාලට සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික දැනුමක් තියෙනවා නම් අර මම කියපු බැටරිය ගාවට ලොකු බැටරියක් දාන්න යන්න එපා. එතකොට මේක වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් විදියක් තියෙනවා. ඒ ගැන පොඩි හරි දැනුමක් තියෙනවා නම් දැන් කෙනෙක්ගෙන් අහගෙන හරි මේකට තියෙන වෝල්ටේජ් එක වැඩි කරොත් මේකේ සවුන්ඩ් එක ඉතාලම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේ මම වෝල්ට් 3.7 ලිතියම් අයන් බැටරියන්නේ දාලා තියෙන්නේ. ඒ ලිතියම් අයන් බැටරියනොත් සාමාන්‍ය මීටර 20ක් විතර ඇහෙනවා මෙන්න මේ බසර් එකෙන්. ඉතින් අර කිව්වා වගේ මේක රීචාර්ජබල් වයර් ඇඳගෙන දඟලන දෙයක් නැහැ. ඒක තමයි මේකේ තියෙන වාසි. ඊළඟට අපි කතා කරමු මේකේ තියෙන අවාසි. ඉතින් මේකේ තියෙන ප්‍රධානම අවාසිය තමයි මේ සෙන්සරෙන් අඳුර ගන්න බෑ සතෙක්ද පුද්ගලයෙක්ද මේක ඉස්සරහා ඉන්නේ කියලා. ඒක තමයි තියෙන එකම අවාසිය. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් ඇත්තටම කැමරා එකකින් කරන්න පුළුවන්. මම දන්නවා මට ඒ ගැන දැනුම නැහැ දැනට. ඒ වුණාට මම ඒ ගැන දන්නවා සාමාන්‍යයෙන් කැමරා එකකින් ඩිටෙක්ට් කරගන්න පුළුවන්.
ක්‍රමවේදයක් තියෙනවා මේක සතෙක්ද පුද්ගලයෙක්ද කියලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට බැලුවොතින් මගේ වත්තට එන රිලව් විතරක් ඩිටෙක්ට් කරගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් කැමරාවකින්. ඒකට කියන්නේ ඉමේජ් ප්‍රොසෙසින් කියලා. ඉමේජ් ප්‍රොසෙසින් කියන්නේ වඳුර වගේ රූප ගොඩාක් දීලා ඒ කැමරා එකට කිව්වොතින් මේක අඳුර ගන්න කියලා වඳුර විතරයි එයා අඳුර ගන්න. අන්න ඒ වගේ ලොකු ඇඩ්වාන්ස් විදියට හදන්න පුළුවන් කැමරාවකින්. නමුත් මේ වගේ සරල උපකරණයකින් ඒ වගේ සතෙක්ද පුද්ගලයෙක්ද සත්තු කිහිප වර්ගයක් තිබ්බොතින් එක වර්ගයක් විතරක් අඳුන්වලා දෙන්න කියලා එහෙම කමාන්ඩ් එකක් දෙන්න බෑ. මේක සරල සර්කිට් එකක් නිසා. නමුත් අපිට ලොකු වැඩක් මේකෙන් කරගන්න පුළුවන්. මොකද ප්‍රායෝගිකව මම මේක අත් දැකලා අත් ඉඳලා තියෙන නිසා. මොකද මම කලිනුත් ඔයාලට කිව්වා මේකෙන් ලයිට් එකක් හදන්නේ කොහොමද. මීටත් වඩා වැඩ ගොඩක් මේක කරන්න පුළුවන්. ඉස්සරහට මම ඒවත් කරලා පෙන්නන්නම් මගේ ජීවිතේ සරල කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වුණා කියලා ඔයාලට මේ සරල සර්කිට් එකෙන් ඔයාලටත් ගන්න දෙයක් තියෙනවා නම් මේක ඔයාලගේ ප්‍රයෝජනය සඳහා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්න නම් අර මම කියලා දුන්නා වගේ මේක හදලා බලන්න පුළුවන්. මේක ගැන වැඩි විස්තර ඔයාලටත් අදහසක් විදියට දෙන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම කරවතින් හොඳයි මෙහෙම කරවතින් හොඳයි කියලා. අනිත් එක අර මම කිව්ව ඉමේජ් ප්‍රොසෙසින් වගේ ඒ වගේ ලොකු දැනුමක් තියෙන පුද්ගලයෙකුට ඔන්න ස්ටෙප් එකක් ඉස්සරහට තියලා මොකක් හරි උපකරණයක් හදන්න පුළුවන්. ඒක මූල්‍යමය අතිනුත් වැදගත් වේවි. අපි වගේ කට්ටියට ඒ වගේ දෙයක් කරවතින් දැනුම් දෙන ඔයා ඒ වගේ දැනුමක් තියෙන පුද්ගලයෙක් නම් ඒ වගේ දෙයක් හදලා සරලව සුළු මුදලකට හෝ දෙන්න පුළුවන් නම් අපිට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුණොත් ඉස්සරහදී මම ඒ වගේ දෙයක් ඉගෙනගෙන ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුණොත් ඔයාලටත් ඒක කියලා දෙනවා. සත පහක්වත් ගන්නෙ නෑ. අර මේක මට හිතිච්ච සංකල්පේ විදියට මේක හැදුවා වගේම ඉස්සරහදීත් ඒ වැඩෙත් මම කියලා දෙන්නම්. දැනට ඒ ගැන දැනුමක් නැති නිසා මම ඒක ගැන කතා කරන්න යන්නේ නෑ වැඩිය. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඉන්ට්‍රෙස්ටිං වුණා කියලා. මගේ ජීවිතය සරල කරගන්න මම හදන දේවල් මේ channel එකේ දිගටම දානවා. මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලගේ අදහසුත් මම බලාපොරොත්තු වෙනවා. මොකද මේකට තියෙන අදහස් මට ඉතාමත් වැදගත් මගේ ඉස්සරහා වීඩියෝ වලට. ඒක නිසා ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් මේක මෙන්න මේ වගේ කරන්න පුළුවන්. මේකට මෙන්න මේ වගේ එකක් හයි කරන්න පුළුවන්. ලයිට් එකක් විතරක් නෙමෙයි බසර් එකක් විතරක් නෙමෙයි. මේකට මෙන්න මේ වගේ දේවල් හයි කරන්න පුළුවන් කියලා ඒ වගේ අදහසුත් දාන්න. අනිත් එක මේක ෂෙයා කරලා කට්ටියට ෂෙයා කරලා දෙන්න. මොකද මේක මේ මගේ අවශ්‍යතාවයට වඩා මේ වගේ එකක් අවශ්‍ය කෙනෙකුට මේ වගේ දෙයක් සරලව හදා ගන්න පුළුවන් කියන එක ගැන ඒ කට්ටියටත් දැනුම් දෙන්න. මේක ෂෙයා කරලා මේ ගැදමැටික් එක ඒ කට්ටියටත් හදා ගන්න පුළුවන් විදියට උදව්වක් දෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ආට සුබ දවසක්.